සෑමට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙමනේ ආණ්ඩුව බලයට ආවේ. මම ආණ්ඩුව බලයට එනකොට කියපු බොහෝ දේවල් නම් කරන්නේ නැහැ. ඉතින් අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ගම් වතුරෙන් සහ නායම් වලට ආපදාවට ලක් වෙච්ච ජනතාවට යම් සහනයක් දෙන්න පාර්ලිමේන්තුවේදී පොරොන්දුනා. ඒ වගේම යම් ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයට ප්‍රකාරව එතුමා කටයුතු කරා කියලා අපි විශ්වාස කරනවා. නීතිය ක්‍රියාත්මක වීදී ප්‍රමාදයක් වෙනවා කියලා තමයි ජනතාව කියන්නේ. දැන් මේ අර ඊයේ වෙච්ච දේවල් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රමාද වෙලා. මේ ආණ්ඩුවට ප්‍රමාදයයි නැත්නම් විපක්ෂයට ප්‍රමාදයයි. නැත්නම් මේ ආණ්ඩුවේ සියලු බුද්ධ්‍යංශයන් සහ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ විපක්ෂයට එරෙහිව මිසක් ජනතාවගේ සුබ සාධනෙ හින්දා නෙවෙයි. සුබ සාධනෙ වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔය ස්වභාවික විපත සම්බන්ධයෙන්ුත් පෙර දැනුම් දීම් තිබියදීත් සමහරට ආණ්ඩුව මගහැරලා ඉන්නේ නැත්තේ. මොකද ආණ්ඩුවට පුරුදු විපක්ෂයේ පස්සේ යන එක. ඒ හින්දානේ මේ ඔක්කොම ඇස්සේ ජනතාව අවතන් වෙලා ඉන්නවා. ජීවිත අහිමි වෙලා තියෙනවා. ආණ්ඩුව මේක විහිළුවකට අරගෙන එක පැත්තකින් විපක්ෂයෙන් අඩු දාන්න ඕනේ කියලා කියනවා. තවත් පැත්තෙන් ජනාධිපතිවරයාගේ හිත රිද්දවන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් ආණ්ඩුව කළ යුත්තේ මේ ජනතාව ගම්බිම් වලට යවන එක මිසක් ජනාධිපතිවරයාගේ හිත රිද්දන්නේ කවුද කියලා හොයන එක නෙවෙයි මේ වෙලාවේ. මේ ආණ්ඩුවේ මූලික පරමාර්ථය නැත්නම් ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තියෙන ජනාධිපතිවරයාගේ හිත රිද්දන අය ගැන හොයන්න. මාධ්‍යයටත් එහෙමම අපි දකිනවා. ඉතින් ඕක මාධ්‍යවේදීන්ටත් ඒ ආකාරයෙන්ම අපි දැක්කා මාධ්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවේදී කියපු ආකාරය. ඉතින් ඒ හින්දා පිළිගන්නේම නැහැ මේ කතන්දරේ. ඉතින් ගමට එන්න ඕනේ. ගමේ ඉන්න ඕනේ. ගමේ මිනිස්සු එක්ක මේ ගණදෙනුව කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අපදාවට ලක් වෙච්ච ජනතාව එක්ක කතා බහ කරලා උන්ගේ වේදනාව උන් මුණ දෙන පීඩාව පිළිබඳව ආණ්ඩුව යම් අවබෝධයක් ලබා ගත යුතුයි. අවසාන වශයෙන් පාලි සභාව හැම එකක්ම දැන් පරාදගෙන යනවා. මේ වෙනකොට යටිඅන්තර පාලි සභාවත් යලිත් වෙනවට කියන්නේ පරාදයි. මොකද වෙන්නේ? ඉතින් ආණ්ඩුව තමන් වෙච්ච කර පොරොන්දු ජනතාවට ඉෂ්ට කරන්න ඕනේ. එහෙම නොවුනොත් ආණ්ඩුවට ඔය ප්‍රාදේශ සභාවල අයවැයට වෙච්ච දේම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අවසානයේ ආණ්ඩුව ඇතුළෙම අය දවසක ආණ්ඩුවට විරුද්ධව යන්න වෙයි. මොකද ගම් වලට එනකොට පීඩනය අපිට දැනෙනවා. ආණ්ඩුවට පීඩනය දැනෙන බව අපිට තේරෙනවා. ඔව් සංචාරයේදී දැකගත්තා මේ ජනතාව ආවේ නැහැ කියලා මම ඉතිපියක් ආව රාජධානි පමණයි ආණ්ඩුවේ ඉන්න බල නිලධාරී පැමිණ නැහැ කියලා තමයි හැම වෙලාවෙම කිව්වේ. ඒක යථාර්ථය නේද? අපි දැක්ක හැම ගමකම ගියපු හැම තැනකම ඒ චෝදනාව ආණ්ඩුවේ පාර්ශවයට එල්ල වෙනවා. ඉතින් ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනාධිපතිවරයා කොළඹ ප්‍රධාන කාමරයක ඉඳලා මේක මෙහෙව්වත් මම හිතනවා ප්‍රාදේශීය මට්ටමේ නායකයෝ ගමට බහින්න තිබ්බා. ඉතින් ගම කිව්වම කොළඹ දිස්ත්‍රික්කය විතරක් නෙවෙයි. ඉතින් ආණ්ඩුවේ ප්‍රධාන මැති ඇමතිවරු ඔක්කොම කොළඹ දිස්ත්‍රික්කය විතරයි ඇවිද්දේ. ඉතින් ඒ අය තේරුම් ගන්න ඕනේ උන් මේක රටක් සහ මේ දිස්ත්‍රික්ක ගණනාවකට මුහුණ දෙන සිද්ධ වෙච්ච අපදාවක්. ඒ හින්දා මේ කොළඹ දිස්ත්‍රික්කයේ තැන් කීපයකට ගිහිල්ලා අපි මුළු ලංකාවෙම ආපදාවට ලක් වෙච්ච ජනතාව ගැන අවබෝධයක් ඇති කරගත්තා කියලා මානසිකත්වය ඇති කරගත්තොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මන්තුමාට මේක අහන්න ඕනේ. කොළඹ කට්ටිය ඔරු පැත්තා මෙහි ගියේ වතුර වලින්. හැබැයි මේ අත වෙලා විනාශ වෙලා ගියා. මේකට ඔරු පදින්න කාටවත් ඔයි බඩු බෙදෙන මිනිස්සුන්ට බැරුණා. රජේ ඉඳාරේ ගියේ ඔරු පදින්න. රජේ මන්ත්‍රීවරු කැමතිවරුත් ඔරු පදින්න ගියා. හැබැයි මේ ඔක්කොම යට වෙලා මේ මිනිස්සු විනාශ වෙලා ගියා. ඇත්තටම දුක නැති. කනගාටුයි. මොකද අපි හිතනවා එක පැත්තකින් කලින් ක්‍රියාත්මක වුණා නම් ජීවිත ගණනාවක් බේර ගන්න තිබ්බා. තවත් පැත්තකින් මේ ජනතාවගේ වෙච්ච හානිය අවම කරගන්න තිබ්බා වගේම මීට පෙර ජනතාව අපදාවෙන් මුදවා ගන්න තිබ්බා කියලා අපි හිතනවා. ඉතින් ඒකම මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ මේ කොළඹ හා සදාසන්ද්‍ර ප්‍රදේශවල මාධ්‍ය සංදර්ශන තුලින් ගමේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි දැක්කා මේ කෑගල දිස්ත්‍රික්කයේ වගේම මහනුවර, නුවරඑළිය, මාතලේ, අනුරාධපුර, පුත්තලම වෛද්‍යවරුන්ගේ ජීවිත පවා අහිමි වුණා. ක්‍රියාත්මක වීමට තිබිච්ච ප්‍රමාදය හේතු කොටගෙන. ඉතින් මේ කාරණා පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාවක් පත් කළා. අපි හොයන්න ඕනේ කවුද බක්කිය යුත්තේ කියලා.